කොහෙද ඩාලින් ඔයා ගියේ? ඇයි ෆෝන් කළා ෆෝන් එකට ආන්සර් කරන්න බැරි? මම පොඩි වැඩක හිටියේ. ඇයි ඉතින් මම කෝල් කරේ? ඔයා කොහෙද ඉන්නේ කියලා බලන්න. වෙනදටත් මං ඉන්න තැන් අහලා මම කෝල් කරනවා. අශීල් ඇවිල්ලා ගියා. ඒකයි කෝල් කළේ. මම මහෙලා ඉයලා ගෙදර ගියා. ඇත්තටම මට මොකද්ද වෙලා තියෙන්නේ? බලන්න ගියාම අශීල් කියන කතාව ඇත්ත. මොනවද අශීල් කියන්නේ? දැන්වත් ඔය මහේලව අමතක කළා දාලා අශීල් ගැන හිතන්න ඩාලින්. මං එහි ගියේ මගෙන් වෙච්ච වැරදි වලට සමාව ගන්න. අනේ මන් දන්නේ නැහැ නදිනි. මට මොනවද මේ වෙලා තියෙන්නේ? ඇයි? හරිනම් ඒගොල්ලෝ මෙහි ඇවිල්ලා අපෙන් සමාව ගන්න ඕනේ. ඒගොල්ලන් ඉතින් එහෙම කරේ නෑනේ. ඒ නිසායි මං එහි ගියේ. මමී මට තේරෙනවා මමී හිතන දේ. ඔයාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ නදිනි. දැන් මේව ඩැඩි දැනගත්තොත් මමත් බැනුම් අහනවා. ඒ ඉතින් මමී ඩැඩිට කිව්වොත් නේ. ඔයා මේ කරලා තියෙන කිසිම තේරුමක් නැති දෙයක්. අපි මොකද නිකන් සුජාතාට සැකන් වෙන්න යන්නේ? මමී මම කිව්වේ සමාව ඉල්ලන්න ගියා කියලා මිසක් සමාව දෙන්න ගියා කියලා නෙමෙයිනේ. මගෙන් කිසිම සමාවක් නෑ මමී. ආදර දැසක් මල්ලි මන් තීරණයක් අරගත්තා අයියේ. අංජලි මමයි මෙහෙන් යනවා. මල්ලි දැන් කොහටද යන්නේ? ඇනෙක්ස් එකක් ගන්නවා කුලියට. දැන් ඔය මල්ලි යන්න හිතුවේ අක්කා හින්දා නේද? ඔව් විජයයි. අක්කා තාමත් නිරංජලා මිස් එක නටන නාටකම නවත්තලා නැහැ. නිරංජලා මිස් නැතිකොට තවත් කවුරු හරි අල්ලගනි. මට නිදහසේ ඉන්න ඉඩක් දෙන්නෙම නෑ අයියේ. ඒ සේරටමත් හරි අංජලිගේ ඔළුව අවුල් කරන එක. මල්ලි මම මේ ගැන රේණුගෙන් අහලා බැලුවා. රේණු අංජලිත් එක්ක මේ ගැන කතා කරලම නෑ මල්ලි. දුව මේ එයා හිතලා කියපු දෙයක් මේක. මම කොහොමවත් ඔක විශ්වාස කරන්නේ නෑ අයියේ. මල්ලි මං රේණුගෙන් අහපු විදියට රේණු එහෙම කළා නම් ඒක පිළිගන්නවා මල්ලි. හොඳම දේ තමයි මමයි අංජලි ගිහින් තනියම ජීවත් වෙන එක. මට තේරෙනවා මල්ලිට ඕනේ මදුවගේ මතකයත් එක්ක ජීවත් වෙන්න. ඒකට තමයි මල්ලි තනි වෙන්න හදන්නේ. මට මල්ලිගේ හිත තේරෙනවා. ඒත් මල්ලි අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඒකට පිටුපාන්න බෑනේ මල්ලි. යථාර්ථය තමයි මල්ලි මල්ලිට තනියම දුව හදන්න බෑ කියන එක. කොහොමත් මල්ලි දුව හැමදාම ඔය විදිහට ඉන්නේ නෑනේ. එයා ලොකු මහත් වෙනවා. එයා වෙනස් වෙනවා. අන්න ඒ කාලෙට බෑ මල්ලිට එයාගෙන හොයලා බලන්න. එක්ක මල්ලි කසාද බැඳලා එයාව කුඩම්මගිනියගේ බාරයට පත් කරන්න ඕන. එහෙම නැත්තම් අක්කා ඉන්නවා. මම මේ ගැන කියන්නේ මල්ලි අද ගැන හිතලා නන් නෙමෙයි. ඔයා වාගේ තීරණය වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්තම් අපිට බෑ දුවගේ අනාගතය ගැන හිතන්න. ඔයා මෙහි ඉන්න ඕනේ මල්ලි. මං කියන්නේ ඇත්ත නේද? හුඟක් ඉක්මනට භූමිකාට එයාගේ නැතුණු මතකේ නැවත ලැබෙවි. ඒ ගැන සතුටු වෙනවද දුක් වෙනවද කියලාවත් මට හිතාගන්න බැරි ඇයි. භූමි මේ ලෝකේ ගොඩාක්ම ආදරය කරපු කෙනෙක් එයාගේ අතීත ජීවිතේ හිටියෝ. මගේ ආදරයට මොකද වෙන්නේ?
මොනවද මෙතෙන්ට වෙලා කරන්නේ? මං හැමතැනම හෙව්වා. ඇයි මම වෙව්වේ? නිකන් පේන්නේ නැතුවට. අර ට්‍රීට්මන්ට් සඳර කරාද? මම මොකද කිව්වේ? අනේ ડોක්ටර් මං හින්දා ගොඩාක් මහන්සි වෙනවා. හෙටත් යන්න තියෙනවනේ. ඉතින් අද මුත් මතක් වුණාට තරම් දේවල්. ඇයි මහේලයි ඒක එච්චර දුකෙන් ඇහුවේ? මහේලයි කැමති නැද්ද මට අතීතේ මතක් වෙනවට? ඇත්ත මොකද භූමිකා මට පොඩි බයක් තියෙනවා. මං දන්නවා. මගේ හිතේ තියෙන දෙගිඩියාවම මහේලයගේ හිතෙත් තියෙනවා කියලා. ඔයාලට බයද භූමිකා? මට ලොකු විශ්වාසයක් තියෙනවා භූමිකා. මොනියම් බලවේගයකට අපි දෙන්නා වෙන් කරන්න බෑ කියලා. ඒත් මෙතන තියෙන ප්‍රශ්න වල හැටියට අපේ හිතවලට එන බය සාධාරණයි. අපි මොකද කරන්නේ මහේලයි? මහේලයි කියන්නේ මේ ට්‍රීට්මන්ට්ස් නවත්තමු කියලාද? ඔයා කැමතිද අතීතය අමතක කරලා වර්තමානයේ ජීවත් වෙන්න? මට මං කවුද කියලා දැනගන්න ඕනේ. මට බෑ තවත් මේ විදිහට ඇවිදින මලමිණියක් වගේ ජීවත් වෙන්න. මං කියන්නේ භූමිකාවගේ ට්‍රීට්මන්ට් නවත්තන්න කියලා. මම එහෙම කියන තරම් ආත්මාර්ථ කරන කෙනෙක් නෙවෙයි. දැක්කොත් පද්මාවති ආලේ නොකර බැරි ලලාට දෙන්න මොකද මෙතන සතර කම්මන්ත්‍රණයක්ද? ඔව් ඒක අපිල ප්‍රශ්නයක්ද? නෑ සතර කම්මන්ත්‍රණයක් නම් මාත් මේ සභාගත වෙන්න කියලා හිතුවේ. ආයත අපි කතා කරමු පස්සේ. දැන් නෙවෙයි ආ. අපි යමු. ලලාටේ චන්ද්‍රයා සන්තෝෂයි විලි ලැජ්ජයි ආදර දැසක් ප්‍රියන්ත හිතනවද මේ ප්ලෑන් එක සක්සස් වෙයි කියලා? නදිරි මිස් මාව විශ්වාස කරන්න. භූමිකා අද කලුතර ට්‍රීට්මන්ට් වලට ගිහිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම හෙටත් එයා යනවා. ඔයා හැමදේම හොයාගෙනනේ. ඉවසලා ඉන්නකෝ. මට තව දවස් දෙකක් දෙන්න. ප්‍රියන්ත කරන දේ පරිස්සමෙන් කරන්න. අශේ ඔයා ප්‍රියන්තට ඇඩ්වයිස් දෙන්න ඕනේ නැහැ. කරන්න ඕනේ මොකද්ද කියලා ප්‍රියන්ත දන්නවා. මහේලගේ බිස්නස් එක වැට්ටුවා වගේම මම මහේලත් බිමට ඇදලා දාලා තමයි පස්ස බලන්නේ. මන් දන්නවා. ඒක ඔයාට කරන්න පුළුවන්. නදිරි මිස් අශේ මම යනවා. ඔය දෙන්නට හෙට බලා ගන්න පුළුවන් භූමිකාගේ අවසාන භූමිකාව. මම යනවා. නදිනි මොනවා නදිනි මේ වැඩවල තේරුම? හා? ඔයා හිතන්න එපා ජීවිතයක් නැති කරනවා කියන එක සිම්පල් දෙයක් කියලා. ප්‍රියන්ත ඔයාට වඩා ටැලන්ටඩ්. ඔයාට ඒකට ජෙලස්. come on නදිනි. be serious. මේ ලංකාවේ පොලිසිය ඉස්සර වගේ නෙමෙයි. දැන් ඉන්න ගොඩාක් ඉහළ තත්ත්වයක. දැන් ඔයා මට මොකද කරන්න කියන්නේ? එතනේ ওই මිනිස්සුන්ට කිසිම වැඩක් කරගන්න බෑ හරියට. ඔය දෙඩෙව්වට. ගිය පාර මහේලා හරි ඇක්ෂන් එකක් ගත්තා නම් ඔය මිනිස්සයා තාමින් නැතුලි. අන්න ඒක තේරුම් ගන්න. ප්‍රියන්තට ඔය වැඩේ හරියට කරන්න බෑ කියලා ඔයාට තේරෙනවා නම් ඔයාට එක ඔප්ෂන් එකක් තියෙනවා. මොකද්ද? ඔයා ඉස්සර වෙන්න. ප්‍රියන්තට කලින්.
හෙලෝ භූමිකා මිස් මහලස ඉන්නවද? ඉන්නව අනුපම ඉන්න මං කතා කරන්න මේ එක නෙමෙයි කොහොමද දුවාට සනීපෙන් ඉන්නවද? කෝයිති මට තාම දුවාව බලා ගන්නත් බැරි වුණානේ එහෙම තියා මට අනුපම හම්බෙලත් නෑනේ තාම මං එන්නම්කෝ භූමිකා මිස් දුවත් එක්ක. හොඳයි එන්න කලින් මට කියන්න මම රසට කැම ටිකක් හදලා තියන්න කරදර වෙන්න එපා භූමිකා මිස්. මොන කරදරයක්ද එක්ක මම්ම දවසක් කියන්නම්කෝ මහේලා එනවා මම මහේලාට ෆෝන් එක දෙන්න මහේලා අනුපමගෙන් කෝල් එක හෙලෝ අනුපම මහලස අර මිනිස්ත්‍රි එකේ වැඩේ ඒගොල්ලන්ට හදිස්සියේ කොන්ෆරන්ස් එකක් තියෙනවා කියලා ෆ්ලවර් ඩෙකොරේෂන්ස් ගැන කතා කරගන්න හෙට උදේට ෂොප් එකට එනවා කිව්වා. ඇත. ඒ කියන්නේ මට හෙට එන්නම වෙනවනේ. අනේ ඔව් මහලස. පොඩි වෙලාවකට හරි ඇවිත් යන්න එන්න. මං හිතන් හිටියේ නම් හෙටත් නෑ ඇවිල්ලා එන්නේ කියලා. කමක් නැහැ මං ඇවිල්ලා එන්න. මම නැතුව බෑනේ වැඩි කරන්න. ඔව් මහලස. මොකද ගිය සැරේත් කට්ටිය එනකොට මහලස හිටියේ නෑනේ. අනිත් එක ඩෙකොරේෂන්ස් ගැන කතා කරගන්න මහලස ඉන්න ඕනේ. හරි. අනුපම මේ කරපරි හොඳ වැඩම ඇති. ඒතකොට ටික මම බලා ගන්නම්කෝ. එහෙනම් මං තියන්නම් සර්. good night. ඕකේ අනුපම. good night. භූමිකා මට හිතත් ඔයාව කපිලත් එක තමයි යවන්න වෙන්නේ. ඒකට කමක් නෑ මහේලයි. ඔය අදත් කපිලයිත් එක්ක ගියේ. ඔව්. අදත් ගිහිල්ලා ආවේ. මුකුත් ප්‍රශ්නයක් වුණාද නෑනේ. මම මැස්සෙකුටවත් අහන්න දුන්නේ නෑ. ආන්න බොරුණා. දැන් අර මේ කොහෙද ගමනක් යනවා කිව්වේ නේ? ගියේ නැද්ද? ආපෝ. ආයෙනම් මං කවදාවත් නොදන්න කෙල්ල බලන්න යන්නේ. කෙල්ලගේ මූණ බලන්න ගිහිල්ලා මගේ බෙල්ලත් උලුක්කුණා. ඇයි මොකෝ උනේ? කෙල්ල උසයි. ඒ කෙල්ල හොඳයි පොල් කඩන්න. මොනවා කරන්නද ඉතින්? මේවා ඉතින් අපේ ලබා උපන් හැටි. නැකතේ වැරද්ද. පනවාගේ හිටියට වෙන්නේ ලක්ියදාට ආදර දැසක් භූමිකා යන්න ලෑස්තිද? ලෑස්ති මැඩම්. කපිලයියා කොහෙද දන්නේ? වෙනවා. එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකෝ. පරිස්සම ගැන මැඩම් කිසිම දෙයක් හිතන්න එපා. බයක් බීතියක් සැකක් සංකාවක් තියාගන්න එපා. වන්දනා නඩයක් සිරිපාදේ කරුණා කරලා දෙයියන්ගේ පිටින් බැහැලා ගෙදර එනවා වගේ මමත් භූමිකා නෝනාව ගෙදර ගෙනලා ඇරලවන්න. ඔය කියවනවා වගේම වැඩක් තියෙනවා නම් හොඳයි කපිල. ඕකනේ ඉතින් මැඩම් කියන්නේ අපි ගැන කිසි විශ්වාසයක් නැහැ. මේ වගේ විශ්වාසවන්ත වැඩ කරලා කප් ගහපු මිනිහෙක් මම. මේ කප් කිව්වහම මට දෙයක් මතක් වුණා භූමිකා. මොකද්ද මැඩම්? නෑ මේ කප් කිව්වහම මට මතක් වුණේ මේ භූමිකා මේ ගෙදරට එන්න කලින් අපි දුර පළාතක මේ පන්සලක දානයක් දෙන්න ගියා. මේ භූමිකා නෝනා පරක් වෙනව නේද? අපි යමු. නෑ විනාඩියක් ඉඳලා මේ කතාව අහලා යන්නකෝ. මේ ඉතින් අපි දානේ වැඩ ඉවර කරලා කෑම කන්න පටන් ගත්තා. භූමිකා නෝනා මේ ගමන පරක් වෙනව නේද මැඩම්? අපි පස්සේ ගිමු නේද ඔය කතාව? අපි යන්. ඉතින් ඊට පස්සේ භූමිකා නෝනාටත් අනුන්ගේ කතා අහන්න තියෙනවා නම් ඕපදූපයක් ගමන් නවත්තලා අහන් ඉන්නවනේ. මේ ඊට පස්සේ ඔක්කොම ළම අපි අයිස්ක්‍රීම් කන්න පටන් ගත්තා. ඉතින් බලනකොට කපිලට විතරක් අයිස්ක්‍රීම් කප් එකක් නැහැ. ඔව් කප් එකක් නැහැ මං කියන්නකෝ ඉතින් කතාව. මට කප් එකක් නැහැ. මං කප් එකක් හොය පන්සලේ හැමතැන ඇවිදිනකොට මට කප් එකක් හම්බුණා මැටි කප් එකක්. මං ඒකට ඇවිල්ලා අයිස්ක්‍රීම් දාගෙන මං ඒක කෑවා. බලන් ගියාම ඒක අන්තිමට බලනකොට මොකද්ද? පන්සලේ මේ පැලයක් හිටුපු නැති පොඩි පෝච්චියක් මැටි එකක්. ඕකනේ මැඩම්ට කියන්න ඕනේ. දැන් සන්තෝෂයිනේ. දැන් එහෙනම් අපි මැඩම් ගිහිල්ලා එන්නද? හොඳයි. යා.
තර්ෂි හිතුවටත් වඩා හොඳට රේඩියෝ කමර්ෂල්ස් ටික වැඩ කරනවා. මෙතන හිටපු එකම අධර්මිෂ්ඨය අයින් වුණාට පස්සේ මේ ෂොප් එක වහන්න වෙනවනම් මේ ලෝකේ මොකක් හරි අසාධාරණ බලවේගයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ අනුපම. ඔයා දන්න දේවල්. මං කියන්නේ බොරුද අනුපම. ප්‍රියන්ත කියන්නේ කන්න දීපුවත අපාගෙන කන જાතියේ මිනිස්සේ. එයාගේ හැම උත්සාහයක්ම අසාර්ථක වෙන්න එකම හේතුව ඔයා අනුපම. මයිල්ස් Good morning sir. Good morning sir. Good morning. කොහොමද වැඩ ටික? කිරිගෙන යනවා. මයිල්ස් ආපු නැති නිසා මම අර ඕඩර් එක කන්ෆර්ම් කරගත්තා. අතන මම එන්නේ හිටියේ. ගෙදරින් ආවෙන්න තමයි. නමුත් හදිසියෙම වෙන ගමනක් සෙට් වුණා. මට බය තියෙන නිසා නොදන්න කමට මම ගණන් අඩු කරලා දාලා කියලා. හැබැයි ඒ කට්ටිය අපේ ඕඩර් එක නම් කන්ෆර්ම් කරගත්තා. මේ මොකද්ද මේ? මේ ගානට කරොත් එහම අපිට ලොකු පාඩුවක් නෙමෙයි අනුපම.